ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද? ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්නේ කෙස් ගහේ අභ්‍යන්තර ව්‍යුහය. ඒ කියන්නේ අභ්‍යන්තර කෙස් ගහේ තියෙන ගැටලු යථා තත්ත්වයට පත් කරන්න හදලා තියෙන විශේෂ ට්‍රීට්මන්ට් එකක්. අපේ කෙස් ගහ නිරන්තරයෙන් හැදිලා තියෙන්නේ කෙරටින් කියන ප්‍රධාන ප්‍රෝටීන් එකෙන්. එතකොට රසායනික ද්‍රව්‍ය, තාපය, ඒ වගේම පාරිසරික හේතු නිසා මෙන්න මේ ප්‍රෝටීන් අණු කැඩී අපේ කොණ්ඩේ දුර්වල වෙනවා. එන්නේ දුර්වලතා නැවත පෝෂණය කර හදාගන්න මෙන්න මේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට්ස් උපකාරී වෙනවා. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ශක්තිමත් කරන්න, කෙස් ගහ ඇතුලෙන් ශක්තිමත් කරන්න මෙන්න මේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට්ස් ඔයාට උපකාරී වෙනවා. මෙන්න මේ ප්‍රෝටීන් ප්‍රතිකාරයෙන් ලැබෙන ශක්තිය වැඩි කිරීම. ඒ කියන්නේ ඔයාට තියෙන දුර්වල කැඩෙන හිසකෙස් නම් නැවත ශක්තිමත් කරන්න පුළුවන්. හානි වූ කෙස්ගස් නැවත අලුත් වැඩියා කරන්න පුළුවන්. ඒ කියන්නේ කලර් කරලා බ්ලීච් කරලා ඔයාගේ කෙස් ගහ ඩීහයිඩ්‍රේට් වෙලා නම් මෙන්න මේ ට්‍රීට්මන්ට් එකෙන් නැවත ඔයාට හයිඩ්‍රේට් කරගන්න පුළුවන්. කොණ්ඩේ කැඩීම අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකෙන් ඔයාගේ කෙස් ගහේ ඉලාස්ටිසිටි එක තවත් වැඩි දියුණු කරන නිසා ඔයාට කොණ්ඩේ කැඩෙන එක නවත්ත ගන්න පුළුවන්. ගැඹුරු පෝෂණයක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයාගේ කෙස් ගහේ මුල සිට අග දක්වා ප්‍රෝටීන් ට්‍රීට්මන්ට්ස් වලින් ඔයාට පෝෂණයක් ලබා දෙනවා. දැන් කතා කරමු ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකකින් තිබෙන අවදානම. එකේදී ප්‍රෝටීන් ඕවර්ලෝඩ් කරන එක. ඒ කියන්නේ ඔයා ප්‍රොඩක්ට් ඇප්ලිකේෂන් එකේදී ඔයාගේ කොණ්ඩේ තද, වියලි, රළු වෙලා කැඩිලා යන්න පුළුවන්. කෙස් ගහේ තෙතමනය නැතිවීම. ඒ කියන්නේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් ඔයාට කෙස් ගහට ශක්තියක් ලබා දුන්නට අවශ්‍ය තෙතමනේ. ඒ කියන්නේ මොයිස්චර් එක හරි විදිහට ලබා දුන්නේ නැත්නම් ඔයාගේ කොණ්ඩේ කැඩෙන්න පුළුවන්. කොණ්ඩේ පැටලීම. ඒ කියන්නේ සමහර ප්‍රෝටීන් ට්‍රීට්මන්ට්ස් වලින් ඔයාගේ ක්ලයන්ට්ගේ කොණ්ඩේ ගැට ගැහෙන්න පුළුවන්. ඒකට ඔයා හරි ට්‍රීට්මන්ට් එක තෝරගන්න. අපි බලමු මේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් කාටට වඩාත් සුදුසු කියලා. නිතරම කලර් කරන අයට, බ්ලීච් කරන අයට, ඒ වගේම නිරන්තරයෙන් හීට් ටූල්ස්, අයර්න්, බ්ලෝ ඩ්‍රයි කරන අයට, ඒ වගේම තින් හෙයා එකක් තියෙන කැඩිලා යන කොණ්ඩේ තියෙන අයට. අපි දැන් බලමු ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් අවශ්‍ය නොවන්නේ කාටද කියලා. නම්බර් 1 හොඳ තෙතමනයක් තියෙන මොයිස්චර් තියෙන කොණ්ඩෙකට ප්‍රෝටීන් මගින් කොණ්ඩෙට හානි වෙන්න පුළුවන්. නම්බර් 2 නිරෝගී සහ හොඳ තෙතමනයක් තියෙන, ඒ කියන්නේ හොඳ මොයිස්චර් එකක් තියෙන අයට ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකෙන් හානි වෙන්න පුළුවන්. ඔබේ කොණ්ඩේට වගේම ශරීරයට ව්‍යායාම කරන්න ප්‍රෝටීන් ඕනේ. නිරෝගීව ඉන්න වතුර ඕනේ. ඒ කියන්නේ මොයිස්චර් එක ඕනේ. ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් කොණ්ඩෙට ව්‍යායාමයක් වගේ. ව්‍යායාම වැඩිපුර කරාම ඔයාට තෙහෙට්ටු දැනෙනවා වගේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරද්දිත් ප්‍රෝටීන් සහ මොයිස්චර් ට්‍රීට්මන්ට් සමබරව ඔයාගේ හෙයා එකට කරන්න. ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරලා ඊළඟ වතාව ඔයාගේ ට්‍රීට්මන්ට් එකට ඩීප් කන්ඩිෂනර් මොයිස්චර් ට්‍රීට්මන්ට් එකක් ඇඩ් කරගන්න. ඒකෙන් ඔයාගේ කෙස් ගහේ තද ගතිය අයින් කරලා මෘදු බව ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp නම්බර් එකට කතා කරලා දැන්ම ඔයාගේ කන්සල්ටේෂන් එක බුක් කරගන්න.